සුබ දවසක් සියලුම දෙනාට. අද අපි ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඔයාලට මාළු වර්ග කිහිපයක ෆොටෝ වගේක් අරගෙන ආවා වීඩියෝස්. අපි ගා ඉන්නවා කැට් පීස් ඉන්නවා කැට් පීස් සංගල් 4-5 සයිස් එකෙන් ඔයාලට ගන්න පුළුවන් අපේ නෙතාෂා ඇක්වේරියම් එකෙන්. ඊළඟට අපි ගාවේ ඉන්නවා නියොන් ටෙට්‍රා ගොඩක් සෙට් එකක් ඇවිල්ලා ඉන්න මේ දවස්වල. ඔයා ඩෝග් ගුරාමි ගන්නව නම් ඩෝග් ගුරාමි ගන්න පුළුවන්. ඔයා ගන්න මාළු විශේෂයක්. ඊළඟට අපි ගාවේ එන්ජල් ඉන්නවා. මීට අමතරව සීබ්‍රා වසුන් ඇවිල්ලා තියෙනවා. පාට කිහිපයක්ම තියෙනවා. රතු කහ ග්‍රීන් ඇතුළු වර්ණ රසකින් තියෙනවා. ඔයගොල්ලන්ට ගන්නව නම් නෙතාෂා ඇක්වේරියම් එකෙන්. ඊළඟට අපි ගෙනල්ලා තියෙනවා ටෙට්‍රා මාළු. ටෙට්‍රා සර්පිට් ටෙට්‍රා ඇතුළු ටෙට්‍රා වර්ග කිහිපයක් අපි ගාව ගෙනල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක යනදී. බාන විශේෂ මාළු වර්ග ගොඩාරයක් ඇවිල්ලා තියෙන මේ දැස අඩු මිලට තමයි අපි දෙන්නේ. ලොකු ගණන් වලට දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. සාධාරණ මිලකට තමයි අපි දෙන්නේ. අපේ නෙතාෂා ඇක්වේරියම් එක තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දික්මුල පාර අපරාධුව තියෙන්නේ. අපරාධුව හන්දියේ ඉඳලා මීටර් 100ක් වගේ නපට තියෙනවා. අපේ සිටි හෝම් උඩු මහලේ තට්ටුවේ තමයි තියෙන්නේ අපේ නෙතාෂා ඇක්වේරියම්. මෙහිදී ඔයගොල්ලන්ට මාළු වර්ග විශේෂ වර්ග බොහොමයක් දැක බලා ගන්න පුළුවන්. මීට අමතරව මාළු ටැංකිය වල ෆිල්ටර්ස් වර්ග මාළු කෑම ඇතුළු සියලුම ටැංකි වලට ටැංකි සමග ස්ටෑන්ඩ් තියෙනවා. සියලුම වර්ගයේ සුරතල් මසුන් හදන්න ගන්න උපකරණ අපි ගාව තියෙනවා. ඒවා අපි තවත් වීඩියෝ එකකින් ගෙනල්ලා පෙන්නන්නම්. අනිත් එක ඔයගොල්ලෝ අපේ වීඩියෝ නිතරම බලන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අපේව ෆලෝ කරන්න. අපේ ෆලෝ බටන් එක තියෙන උඩ. එතකොට ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ වගේ මාළු විශේෂ කිහිපයක්ම තියෙනවා. ඔයාලට වීඩියෝ එකේදී දකින්න පුළුවන්. ඒ වගේම තමයි අලුත් ෆිල්ටර් වර්ග ඊට අමතර කොටස් ගොඩක්ම වර්ග තියෙනවා අපිට. අපි ගාව විකුණන්න. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම නෙතාෂා ඇක්වේරියම් එකට එන්න ඕන මේ දේවල් බලා ගන්න. අපි හැමදාම ඔයගොල්ලන්ට අලුත් දෙයක් ගේන්න බලාපොරොත්තු වෙන හිටියේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මගේ පේජ් එක අනිවාර්යයෙන් ෆලෝ කරන්න. එතකොට ඔයාලට නිතරම දැක ගන්න පුළුවන් අපි හැමදාම අපි ගාව ඉන්න මාළු වර්ග මොනවද ඒ වර්ග. එතකොට ඔයගොල්ලන්ට අපි දැනුවත් කරනවා මාළු හදන්නේ කොහොමද, ටැංකියක් මුලින්ම කසා ගන්න කොහොමද. අපි මේ වගේ වීඩියෝ කිහිපයක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඉන්නේ මාළු හදන්න දන්න අයට. මේ දන්න අයට නෙවෙයි මේ කියන්නේ නොදන්න අයට. ඒ නිසා ඔයගොල්ලෝ අපිව අනිවාර්යෙන් ෆලෝ කරන්න. එතකොට ඔයගොල්ලන්ට නිතරම මාළු සම්බන්ධ වෙන ගැටලු රෝග ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් අපේ නෙතාෂා ඇක්වේරියම් එක හරහා. අනිත් එක අපිව අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන මාළු වර්ග වලට අපි විශේෂ වටිනාකමක් දීලා තියෙනවා. වගකීමකින් දෙන්නේ. ඔය පාරේ එල්ලලා ඉන්න මාළු වර්ග නෙවෙයි. මුන් අනිවාර්යයෙන්ම ආරක්ෂිත මාළු ක්‍රමවේද වලට තමයි මෙතන ගෙනල්ලා අපි ස්ථානගත කරලා තියෙන්නේ. අපේ ටැංකිය වල මාළු ලස්සනට බලා ගන්න පුළුවන්. එක වර්ග ගොඩක් තියෙනවා. මම මේ වීඩියෝ එක දිගට යනින්ද ගොඩක් වර්ග ඔයගොල්ලන්ට ගෙනල්ලා පෙන්වන්න බෑ. ටිකක් තමයි පෙන්වන්න හදන්නේ. මේ ඊළඟට මේ කාප්ලා ඉන්න සුදු කාප්ලා වගේ ගොඩක් සෙට් එකක් ඇවිල්ලා ඉනවා. කාප්ලා කීපයක් වර්ග ඉන්නවා. මට කියන්න බැරුණා ඔයගොල්ලන්ට හිටපු මාළු වර්ග ඔයාලට වීඩියෝ එකේදී දකින්න ඇති හිටපු මාළු වර්ග ටික. ෆිල්ටර් සිස්ටම් ඔයාලට දැනගන්න පුළුවන්. ටැංකිය අස් කරන්න නැති වෙන්න ගොඩක් කල් පාවිච්චි කරගන්න පුළුවන් විදියට ටැංකිය ක්‍රියාත්මක කරගන්නේ කොහොමද, මාළුන්ට මොනවද තියෙන ප්‍රශ්න, ඒවා ගොඩක් දේවල් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. අපිත් එක්ක රැඳී ඉන්න නිතරම අපි හැමදාම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පියනගිය යුතු එකම ස්ථානය තමයි නෙතාෂා ඇක්වේරියම් එක. නෙතාෂා ඇක්වේරියම් තියෙන්නේ අපරාධුව හන්දියේ සිට මීටර් 100ක් විතර දික්කුඹර පාරේ තමයි මේ නෙතාෂා ඇක්වේරියම් එක පිහිටලා තියෙන්නේ. ඕගොල්ලෝ වරක් කැමිලා අනිවාර්යෙන් අපි බලන්න අපි ගාව කොහොමද කියලා. අපි ඕගොල්ලන්ට විශේෂ මිල අඩු කිරීම යටතේ මේ දවස්වල දෙනවා. මොකද දෙසැම්බර් සීසන් එක නිසා ඉන්නේ. ඕගොල්ලන්ට අලුත් වර්ග ගොඩක් තියෙනවා අපි ගාව. ඒක නිසා ඕගොල්ලෝ නැවත